කොහොමද ඔයාලට අද මාත් එක්ක සමුනුව යමු ගිහිල්ලා ගෙනාවු ඒවා බලමු. එන්නකෝ මේ පැත්තට. මේ තියෙන්නේ බෙඩ්ෂීට් එකක්. මේක ලස්සනයිද බලන්න. මේකට උනේ රුපියල් 750ක් වගේ. මම දැක්කා ඒ වුණාට 600 ගානටත් තියෙනවා. ඉතින් ඒත් මං ගත්තා. මේක ලස්සනයි. ඩබල් බෙඩ් එකකට වගේ හරියනවා. බලන්නකෝ. ඊළඟට මම ගත්තේ මෙන්න මේ බෙඩ්ෂීට් එක. ඒක රුපියල් 650ක් වගේ වුණා. මට ගණන් හරියට මතක නැහැ. එකක් ඩබල් බෙඩ් එකකට මේ අනිත් එක. ඔය බෙඩ්ෂීට් තුන ගත්තා. බලන්න ලස්සනයිද කියලා. ඊළඟට මම ගත්තා ටී-ෂර්ට්. බලන්න මේවා රුපියල් 500ක් වගේ වුණා. මේ එකක්. එතකොට මම තව එකක් ගත්තා. මේක. දෙකේම ගාන උනේ එකක් 500යි. ඔයාලා මාත් එක්ක ඉන්න අන්තිමට මම ඔයාලට ඇඳලා පෙන්නන්නම් මේවා. මේ ටී-ෂර්ට් නම් ගත්තේ හස්බන්ඩ්ට. ඒකත් එකක් 500ක් වුණා. බලන්න හොඳයිද කියලා. මේ එකක්. කොට තවත් ඒ වගේම ගත්ත එකක්. ඒ තියෙන්නේ අනිත් පාට. එකක් 500යි. හිතන්නේ මේ ගණන් වලට දැන් නම් ගන්න අමාරුයි. දැන් මම පමුණුවේ ගියේ ටිකක් ලාභෙට ගන්න කියලා හිතාගෙන. ඊළඟට මේ තියෙන්නේ මම ගත්ත කියුලට් එකක්. මේක ඇවිල්ලා 450ක් වුණා. ඊළඟට මම ගත්තා එන්නක බලන්න ගවුම්. මේව හරි සැහැල්ලුයි. ඇඟට ඇඳහම බලන්න ලස්සනයිද කියලා. මේක රුපියල් 450ක් වුණා. මේ වගේ ගවුම් දෙකක් මම ගත්තා. මේවා ගෙදරට අඳින්න වගේ හොඳයි. මේ දවස්වල දාඩිය නිසා නැති මේක ඇඟට හොඳයි. ඇඟට පහසුයි. ඊළඟට මම ගත්තා රට ඇඳුම් කීපයකුත්. මේ තියෙනවා පාට දෙක තුනකින්ම ගත්තා. මේකක් වෙන්නේ රුපියල් 220ක් වගේ වුණා එකක්. කලින් ගත්තම ඒවා ටිකක් මට සයිස් එක මදි වුණා. ඒකින්ද මම ආයෙත් තුනක් විතර ගත්තා. ඊළඟට මම ගත්තේ මොනවද බලමු. මේ තියෙන්නේ කර්ටන් මම ගත්ත එක කර්ටන් රෙද්දක්. මේක වුණා රුපියල් 1000ක් වුණා. ඒ කියන්නේ මීටර් 2.5ක්. බලන්න මේක ලස්සනයිද කියලා. ගත්තේ මොනවද බලමු. මේ හෑන්ඩ් බෑග් එක මම ගත්තා. ඒක 1500ක් වුණා. තව ලස්සන ඒවා තිබ්බා. මේක තමයි මම තෝරගත්තේ. මොකද අන්තිමට තමයි මේක ගත්තේ. බලන්න මේකේ පොකට් එකක් තියෙනවා. සාමාන්‍ය කුඩයක් දාන්න වගේ පුළුවන්. මේක හොඳයි කියලා මට හිතුනේ ඉඳන් මම ගත්තා. බලන්න හොඳයිද කියලා ඔයාලටත්.
ඊළඟට මම සෙරපු දෙකකුත් ගත්තා මේ බලන්න හොඳයිද කියලා. ගාන නම් මට මතක නෑ. දැන් මං ගෙන අපේ ඔයාලට ඇඳලා පෙන්නන්නම් මේක එක බලන්න හොඳද කියලා. මේ ඩෙනිම් එක ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. මේක ඇවිල්ලා උනේ රුපියල් 2900ක්. මේ තියෙන්නේ මේ දවස්වල හැමෝම හොයන කාගෝ පෑන්ට් එක. මේක උනේ රුපියල් 2200ක් වගේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක හොඳ නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. සුබ දවසක් ඔයාලට.